ඔයා මේවා හැමදාම දකිනවා. කෑම් බඩුවල, පොත්වල, ඉලෙක්ට්‍රොනික බඩුවල. ඒත් ඔයා දන්නවද මේ බාකෝඩ් එක හොයාගන්න අදහස ආවේ මුහුදු වෙරළකදී කියලා? ඒ වගේම ඔයා මේ වෙනකල් බාකෝඩ් වැඩ කරන විදිහ ගැන හිතන් හිටියේ සම්පූර්ණයෙන්ම වැරදිද කියලා කිව්වොත්? දැනුම් ශබ්දකෝෂයේ YouTube channel එකට ඔයාලව සාදරයෙන් පිළිගන්නවා. අද අපි කතා කරන්න යන්නේ බාකෝඩ් එක පිටිපස්සේ හැංගිලා තියෙන පුදුම හිතෙන කතාව ගැනයි. අපි 1948 අවුරුද්දට යමු. ඒ කාලේ සුපිරි දෙවලසල් ගොඩාක් ජනප්‍රිය වුණත් සල්ලි ගෙවන දින පොලිම් නම් අඩුවක් වුණේ නැහැ. කැෂියර්ලාට සිද්ධ වුණා හැම භාණ්ඩ එකම මිල අතින් ටයිප් කරන්න. මේකට ලේසි හිස්මක් හොයාගන්න එක තමයි ඒ කාලේ ලොකුම ප්‍රශ්නයක් වෙලා තිබුණේ. නෝවන් ජෝසප් වුඩ්ලන් කියන මහත්මයා මේකට විසඳුමක් හොයන්න තීරණය කරනවා. දවසක් එයා මියාමි වල මුහුදු වෙරළේ වාඩිලා ඉද්දි එයාට එකපාරටම ටෙලිග්‍රාෆ් වල පාවිච්චි කරන මෝස් කේත ඒ කියන්නේ තිත්සා ඉරි ගැන මතක් වුණා. එයා වැලිකුඩේ ඇඟිලි වලින් මෝස් කේත වල තිත්සා ඉරි ඇඳලා ඊට පස්සේ ඒ ඇඟිලි පල්ලෙහාට ඇද්දා. එතකොට මහත සහ හීනි ඉරි රටාවක් නිර්මාණය වුණා. අන්න එහෙමයි මුහුදු වෙරළක වැලිකුඩක් උඩදී මුල්ම බාකෝඩ් එක අදහස නිර්මාණය වුණේ. ඊට පස්සේ 1952 දී බර්නාඩ් සිල්වර් සමග එකතු වෙලා බුල්ස් අයි නැමැති බාකෝඩ් එකට ඔවුන් පේටන්ට් බලපත්‍රයක් ලබා ගන්නවා. හැබැයි මේ සුපිරි අදහසට ගැලපෙන ලේසර් තාක්ෂණය දියුණු වෙන්න තවත් අවුරුදු ගාණක් ගියා. අන්තිමේදී 1974 අවුරුද්දේ ඇමරිකාවේ ඔහියෝ වල සුපිරි වෙළඳසැලක් වන මාස් සුපිරි වෙළඳසැලකදී UPC බාකෝඩ් එකක් ස්කෑන් කළා. ඒ මොකද දන්නවද? ෆ්‍රිග්ලි ජූසි ෆෘට් චුවිං ගම් පැකට් එකක්. මියාමි වෙරළේ ඉඳන් ලෝකෙ වටේම තියෙන කඩසාප්පුවට ආපු මේ බාකෝඩ් එක අපේ බඩු මිලදී කරන විදිය සම්පූර්ණයෙන්ම වෙනස් කළා. වීඩියෝ එකකින් අලුත් දෙයක් ඉගෙන ගත්ත නම් ලයික් එකක් දාන්න, යාළුවන්ට බලන්න ෂෙයා කරන්න. ඒ වගේම දැනුම් ශබ්දකෝෂයේ channel එක subscribe කරන්නත් අමතක කරන්න එපා. ඊළඟ වීඩියෝ එකකින් හමු වෙමු. ඔයාලට සුබ දවසක්.